හායි අද මම ඕගලන්ට කියලා දෙන්න යන්නේ විස්මිත ගුණ තියෙන ගෝල්ඩන් මිල්ක් එකක් හදන විදිය. ඒකට අපිට ඕන කරන්නේ ගම්බිරිස් කුඩුයි, කහ කුඩුයි, ඉඟුරුයි, නැවුම් මෙලකිරි. මේකට නැවුම් මෙලකිරි වෙනුවට ආමන්ඩ් මිල්ක් පොල් කිරි උනත් අපිට එකතු කරගන්න පුළුවන්. මුලින්ම තියෙන්නේ භාජනයක් ලිපේ තියාගෙන කිරි ටික එකට එකතු කරලා කිරි ටික රත් වෙද්දී ඉඟුරු ටිකයි කහ කුඩු ටිකයි ගම්බිරිස් කුඩු ටිකයි එකතු කරගන්න විතරයි. ඊට පස්සේ මේක හොඳට රත් වෙනකන් අපි හැඳි ගන්න ඕනේ. මේකට කරදමුංගු උනත් අපිට එකතු කරගන්න පුළුවන්. ශරීරය රන්වන් පහයට ගන්න හැමෝම ආසයි නේද? එහෙනම් මෙන්න මේ ගෝල්ඩන් මිල්ක් එක අනිවාර්යෙන් ඕගොල්ලෝ try කරලා බලන්න. මාස 3ක් විතර සතියට දවස් 4ක් විතර මේක බීලා බලන්නකෝ. ඕගලන්ට බලාගෙන ඉද්දි හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. මේක අපේ සමේ පැහැයට විතරක් නෙමෙයි. ගොඩාක් ලෙඩ රෝග වලට උදව් කරන බීමක් තමයි මේක. අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන්න, පියවරු පිළිකා වලට, කොලෙස්ටරෝල් වලට, සුගර් තියන අයට එහෙම මේක මාරම හොඳයි. මේකට ගම්බිරිස් කුඩු පොඩ්ඩක් අනිවාර්යයෙන්ම එකතු කරන්න අමතක කරන්න නැතුව. ඩයබටික්ස් තියන අයට ගම්බිරිස් කුඩුයි කහයි සුසංයෝගය ඉතාමත් ගුණයි. මේකෙන් රන්වන් පැහැයක් අනිවාර්යෙන් ඕගලන්ට ගන්න පුළුවන්. මාස 3ක් විතර මේක මං කිව්ව විදියට බීලා බලන්නකෝ. බලන් ඉද්දි රිසල්ට්ස් බලන්න පුළුවන්. මේක ගොඩාක් රටවල ඉතාමත් ප්‍රසිද්ධ බීමක්. මේ වගේ ස්වභාවික දේවල් වලින් අපිට ලස්සන වෙන්න පුළුවන්කම තියෙද්දි ඇයි අහිතකර දේවල් දාගෙන අපි ලස්සන වෙන්න බලන්නේ? කහ වගේ දෙයක් අපි පානය කරා කියලා අපිට කිසිම අහිතකර බලපෑමක් නැහනේ. එහෙනම් ඕගොල්ලොත් මං කියනවට මෙන්න මේ ගෝල්ඩන් මිල්ක් එක ගෙදරදී try කරලා බලන්නකෝ. රිසල්ට්ස් අනිවාර්යෙන් එයි. මට එනම් මේක try කරලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් මේ වගේ රෙසිපීස් ඉස්සරහට බලන්න ඕන නම් අමතක කරන්න නැතුව මගේ channel එක subscribe කරන්න.